ආයුබෝවන් අද අපි ද ඩීප් ඩයිව් එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇත්තටම උණුසුම් මාතෘකාවක් අලුත් පුහුණුකරුවෝ දෙන්නෙක්. ඔව් මේක ගැන දැන් කතා බහක් තියෙනවා. ඔක්තෝබර් 4 වෙනිදා තමයි නිල නිවේදනය ආවේ නේද? හරි ඒක තමයි. ඉතින් අපි අද බලමු මේ අලුත් මුහුණු කවුද මොනවාද යාළගේ විශේෂතා අපේ ක්‍රිකට් වලට මොන වගේ බලපෑමක් වෙයිලා කියලා. ටිකක් ගැඹුරට යමු. අනිවාර්යයෙන්ම මොකද ජාතික කණ්ඩායමක පුහුණුකාර්ය මණ්ඩලය කියන්නේ ඒක හරිම තීරණාත්මකයි. ඕ එයාලගේ දැනුම අත්දැකීම් ඒ ඔක්කොම කණ්ඩායමේ ගමන් මඟ තීරණය කරනවා. නිකම්ම පත්වීමක් නෙවෙයි. ඒක ඇත්ත. එහෙනම් අපි මුලින්ම ගමු ජූලියන් වුඩ්. එයා තමයි අලුත් පිතිකරණ පුහුණුකරු. ගිවිසුම 2025 ඔක්තෝබර් 1 ඉඳන් අවුරුද්දකට. හරි. කියවන විදිහට වුඩ් ගොඩක් ප්‍රසිද්ධයිලු පිතිකරුවන්ගේ අර ප්‍රහාරාත්මක හැකියාවන් දියුණු කරන එකට ඇග්‍රෙසිව් බැටිං ස්කිල්ස්. ඒක නම් අද කාලේට ගොඩක් වැදගත් විශේෂයෙන්ම සීමිත පන්දු වාරවලට. ඕ නේද? ස්ට්‍රයික් රේට් එක හිම. අනිවාර්යෙන් මැච් දිනාන්න නම් වේගෙන් ගහන්න එපයි. ඒකට විශේෂඥයෙක් ඉන්න එක ලොකු දෙයක්. හැබැයි ඉතින් මෙතන තියෙන රසවත්ම කාරණේ තමයි එයා ඒක කරන විදිය. ඒ කියන්නේ එයා අර සාම්ප්‍රදායික ක්‍රම විතරක් නෙවෙයිලු නවීන තාක්ෂණය විශේෂයෙන්ම අර ජෛව යාන්ත්‍ර විද්‍යාව බයෝමෙකානික්ස් කියන එක. බයෝමෙකානික්ස්. ඒක තදින්ම පාවිච්චි කරනවලු ඒකෙන් පිතිකරුවන්ව නව මානයකට ගෙනියන්න පුළුවන් කියලා කියනවා. ඒක ඇත්තටම වැදගත් පැත්තක්. බයෝමෙකානික්ස් කියන්නේ ඒ කියන්නේ ශරීර චලනයන් ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් නේ. ඔව්. ඒකින් පිතිකරුවෙක් පහරක් ගහනකොට එයාගේ අතේ කෝණය, ඉන කැරකෙන විදිය, මැණික් කටුව පාදිච්චි කරන හැටි මේ හැම දෙයක්ම මිලිමීටර් ගානට විශ්ලේෂණය කරලා උපරිම බලය ඒ වගේම කන්ට්‍රෝල් එක ගන්න පුරුවන් කොහොමද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ඇහැට පේන දෙයට වඩා ගැඹුරට යනවා. ඔව්. අනවශ්‍ය විදිහට ශක්තිය වැය වෙන්නේ නැතුව කාර්යක්ෂමව පහර දෙන්න හුරු කරන එක. අනික වැරදි ඉරියාවලින් වෙන ආබාධ. ඒකත් වැදගත්. ඒවත් අඩු කරගන්න පුරුවන් මේ විද්‍යාත්මක විශ්ලේෂණය. ඒ කියන්නේ ටෙක්නික් එක මූලිකවම හදනවා වගේ දෙයක්. හරිම ඉන්ටරෙස්ටිං. ඒතකොට එයාගේ අත්දැකීම් ගැන බලුවොත් ඒකත් සෑහෙන තියෙනවා වගේ ECB එකත් එක්ක වැඩ කරලා. එංගලන්ත පාලක මණ්ඩලය එක්ක. ඔව්. ග්ලොසරිෂර්, හැම්ස්ටර්, මිඩල්සෙක්ස් වගේ ප්‍රාන්ත කණ්ඩායම්. කවුන්ටි ක්‍රිකට්. ඒ වගේම IPL වල පංජාබ් කිංස් එක්කත් ඉඳලා ඒකෙන් පෙරා එයාට ටෙස්ට් වලින් නම් T20 වෙනකම් අත්දැකීම් තියෙනවා කියලා. විවිධ මට්ටම්. වැඩගත්ම දේ තමයි එයා මේ අවුරුද්ද ලංකාවටත් ආවා නේද? සතියක ට්‍රේනින් එකකට. ඔව් ඒක තිබුණා. ඒක ඇත්තටම වටිනවා. මොකද අපි අය ගැන අදහසක් එන්න නැත්තේ නේද? අනිවාර්යෙන්ම අලුත් රටකට එනකොට ක්‍රීඩකයෝ ගැන එයාලගේ මානසිකත්වය, ටෙක්නික් එක ගැන පොඩි හරි අවබෝධයක් තියෙන එක ලොකු දෙයක්. ඒ සතියෙන් අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් ලැබෙන්නේ නැති. එතකොට එයාගේ අර අත්දැකීම් එකතුව ගත්තම ඒකේ තියෙන විවිධතාවය හරිම වටිනවා. ECB වගේ තැනකින් ප්‍රතිපත්ති ගැන අදහසක් එනවා. කවුන්ටි වලින් ග්‍රාස් රූට් ලෙවල් එකේ ඩෙවලොප්මන්ට් ගැන. IPL වලින් අර හයි ප්‍රෙෂර් T20 ටැක්ටික්ස්. ඒ ඔක්කොම එකතු වුණා. ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමකට හොඳට ගැලපෙන්න පුරුවන්. අර සාම්ප්‍රදායික දෙයි අලුත් අග්‍රෙසිව් ක්‍රමයේ බැලන්ස් කරන්න. හරි. එහෙනම් අපි යමු අනිත් පත්වීමට රෙනේ ෆර්ඩිනන්ඩ්ස්. දඟපන්දු යැවීමේ පුහුණුකරු. ඔව්. එයාගේ කිවිසුම 2025 සෙප්තැම්බර් 30 ඉඳන් අවුරුදු 2කට. එයා ගැන කියවෙද්දී අවධානය වෙන්නේ අර විද්‍යාත්මක ක්‍රමවේද පුහුණුවට කියන එක. ඒකත් අර වගේමයි. දඟපන්දු යැවීම කියන්නේ හරිව ටෙක්නිකල් දෙයක් නේ. ඔව් කලාවක් වගේ කියනෝනේ. කලාවක් වගේම විද්‍යාවක්. අර ඇඟිලි පාවිච්චි කරන විදිහ, මෙණික් කටුව, උරහිස ඒ ඔක්කොම බලපානවා ස්පින් එකට, කන්ට්‍රෝල් එකට. ඉතින් ඒකට විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනක ගොඩක් හොඳයි. වීඩියෝ විශ්ලේෂණය, දත්ත ඒ වගේ දේවල්. data driven feedback ඒ වගේ දේවල් වලින් පන්දු යවන්නන්ට යාළගේ ඇක්ෂන් එකේ පොඩි දේවල් හදාගන්න ලොකු උදව්වක් ලැබෙනවා. ෆර්ඩිනන්ඩ්ස් ඒ පෙන්ටට බර කෙනෙක් නම් ඒක හොඳයි. එතකොට මෙතන තියෙන තව විශේෂ දෙයක් තමයි එයාගේ අධ්‍යාපන සුදුසුකම. එයා නවසීලන්තයේ වයිකාටෝ විශ්වවිද්‍යාලයෙන් අර ජෛව යාන්ත්‍ර විද්‍යාව බයෝමෙකානික්ස් වලින් PhD එකක් කරලා තියෙනවා. ආචාර්ය උපාධියක්ම තියෙනවා. ඒක නම් නියමයි. ඒ කියන්නේ වුඩ් වගේම හැබැයි පන්දු යවීමට අදාළව එයාට ඒ ෆීල්ඩ් එකේ ලොකු තියරි දැනුමක් තියෙනවා. අනිවාර්යෙන්ම PhD එකක් කියන්නේ ඒ විෂයපතේ ගැන හරිම ගැඹුරු අවබෝධයක්. ඉතින් පන්දු යවන්නගේ ඇක්ෂන් එක ඒක ස්ටෙප් බයි ස්ටෙප් විශ්ලේෂණය කරන්න යාට පුළුවන්. කොතනින්ද බලය එන්නේ, කොතනද ලොස් වෙන්නේ, ආබාධ වෙන්න පුළුවන් තැන් මේ ඔක්කොම හරියටම අල්ලගන්න පුළුවන්. එතකොට ඇක්ෂන් එක හදන්න පුළුවන්. ඔව්. ඇක්ෂන් එක සේෆ් කරගන්න, එෆිෂන්ට් කරගන්න, ඒ වගේම ස්පින් එක වැඩි කරගන්න, කන්ට්‍රෝල් එක හදාගන්න. ඒ හැම දෙයකම මේ දෙනම පාවිච්චි කරන්න පුළුවන්.
දගපන්දු යවන්නන්ට අර උරහිසේ වැලමිට එන ආබාධ අඩු කරගන්නත් මේක උදව්වක්. හැබැයි ඉතින් තියරි එක ප්‍රැක්ටිස් එකට ගේන එක තමයි වැදගත් නේද? ඒක තමයි අභියෝගය. ඒ ශාස්ත්‍රීය දැනුම ක්‍රීඩකයන්ට තේරෙන විදිහට ප්‍රතිඵල ලැබෙන විදිහට දෙන්න ඕන. එයාගේ පළපුරුද්ද ගැන බැලුවොත් ඉන්දියාවේ NCA එකට වැඩ කරලා තිනවා. නැෂනල් ක්‍රිකට් ඇකඩමි ඉන්දියාවේ තරුණ දක්ෂයෝ ඉන්න තැන ඉන්නේ ගොඩක් වෙලාවට. ඔව්. ඒ වගේම නවසීලන්ත කණ්ඩායමත් එක්කත් ඉඳලා තව යා ඔෆ් ස්පින් වගේම ලෙග් ස්පින් දෙකටම එක්ස්පර්ට් කෙනෙක්ලු. ඒකත් බලන්න. NCA අත්දැකීමෙන් එයාට ආසියානු තත්ත්වයන් ස්පින් කන්ඩිෂන්ස් අපේ වගේ ක්‍රීඩකයෝ ගැන හොඳ අයිඩියා එකක් ඇති. ඔව්. අනික් පැත්තෙන් නවසීලන්ත අත්දැකීම ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. වේග පන්දුවට උදව් දෙන තනතිරු වෙනස් කල්චර් එකක්. එතකොට දෙපැත්තම දන්නවා. ඒක තමයි එකම විදිහකට හිර වෙන්නේ නැතුව විවිධ තත්ත්වයන්ට විවිධ ක්‍රීඩකයන්ට අනුවර්තනය වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ හැකියාව යාට ඇති. අර ස්පින් වර්ග දෙකම ගැනම එක්ස්පර්ට් වීමත් ලොකු වාසියක්. මේ කණ්ඩායම වල ඔෆ් ස්පිනර්ස්ලා ලෙග් ස්පිනර්ස්ලා දෙගොල්ලොම ඉන්නෝනේ. ඔව්. ඉතින් හැමෝටම එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මේ පත්වීම් දෙකම එකට ගත්තම මොකට අපිට පේන ලොකු චිත්‍රය. වුඩ් පිතිකරණයට බයෝමෙකානික්ස් ටෙක්නොලොජි එක ඇග්‍රෙසිව් අප්‍රෝච් එකක් ගෙනෝ ෆර්ඩිනෑන්ඩ්ස් දගපන්දුවට ඒ වගේම විද්‍යාත්මක බයෝමෙකානික්ස් බේස්ඩ් කරගත්තු අප්‍රෝච් එකක් ගෙනෝ. ඔව්. හරිම පැහැදිලි පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂයෙන් පිතිකරණයයි දඟපන්දු යැවීමයි කියන කෝ ස්කිල්ස් දෙකට අලුත්ම විද්‍යාව ටෙක්නොලොජි පාවිච්චි කරන්න යනවා වගේ. දෙන්නම බයෝමෙකානික්ස් වලට බරවීමෙන් පේනවා ටෙක්නික් එකේ මූලික දේවල් හරියට හදන්න, ඉෆිෂන්සි එක වැඩි කරන්න, ඉන්ජුරි රිස්ක් එක අඩු කරන්න ලොකු උනන්දුවක් තියෙනවා කියලා. ඉතින් අතරේ සහයෝගයක් ඇති වෙනත් පොදන් නේද? පුෂ් එකක් ලැබෙයි. ඒත් එකම පොඩි ප්‍රශ්නකුත් මතුවෙනවා. මේ අලුත් ක්‍රම අලුත් අය දැනට ඉන්න ප්‍රධාන පුහුණුකරු එක්ක අනිත්‍ය එක්ක කොහොමද සින්ක් වෙන්නේ? ඔව්. ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. ඉන්ටිග්‍රේෂන් එක. ඒ වගේම ක්‍රීඩකයෝ එයාලා කොච්චර ඉක්මනට මේ අලුත් දේවල් වලට සමහර විට ටිකක් සංකීර්ණ දේවල් වලට ඇඩැප්ට් වෙයිද? ඒක තමයි අනිත් අභියෝගය. ඕනම වෙනසක් ගේනකොට ඕක තියෙනවා. කොච්චර හොඳ ප්ලෑන් එකක් තිබුණත් ක්‍රීඩකයෝ ඒක ඇක්සෙප්ට් කරගන්න ඕන. ඒකට උනන්දු වෙන්න ඕන. කමියුනිකේෂන් එක ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යෙන්ම ප්‍රධාන පුහුණුකරු අනිත් කෝචස්ලා මේ අලුත් අය ක්‍රීඩකයෝ හැමෝම එකම පේජ් එකේ ඉන්න ඕන. ඒකට ටිකක් කල්යයි රිසල්ට්ස් එකපාරටම බලාපොරොත්තු වෙන්න බෑ. දිගුකාලීන දෙයක්. දිගුකාලීනෙන් බලුවම මේකන් ලංකාවේ ක්‍රිකට් වලට ලොකු විභවයක් තියෙනවා. වඩා මොඩර්න් සයින්ටිෆික් පැත්තකට යන්න. හැබැයි ඒකට අවශ්‍ය සපෝට් එක රිසෝසස් දෙන්නත් ඕන. එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් මතක් කරොත් ජූලියන් වුඩ් පිතිකරණයට රෙනේ ෆර්ඩිනෑන්ඩ්ස් දඟපන්දු එල්ලුමට අලුතින් ඇවිත් දෙන්නම බයෝමෙකානික්ස් විද්‍යාත්මක ක්‍රම ගැන විශේෂඥයෝ ඔක්තෝබර් 4 නිවේදනය තමයි මූලාශ්‍රය. අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කළොත් දැන් අපි දැක්ක බැටිං වලටයි ස්පින් බෝලිං වලටයි මේ සයින්ටිෆික් අප්‍රෝච් එක එනවා බයෝමෙකානික්ස් වලට ලොකු තැනක් දෙනවා. එතකොට මේ ට්‍රෙන්ඩ් එක ඉස්සරහට ගියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඊළඟට මේ වගේ විශේෂිත විද්‍යාත්මක මැදිහත් වීමක් අවශ්‍ය වෙන්න පුළුවන් ෆීල්ඩ් එක මොකක් වෙයි කියලා හිතනවා. හොඳ ප්‍රශ්නයක්. සමහර විටත් වේග පන්දු යැවීම, එතනත් බයෝමෙකානික්ස්, ඉන්ජුරි ප්‍රිවෙන්ෂන් හරිම වැදගත්. ඔව් ඒකත් වෙන්න පුළුවන්. කාලේ ෆීල්ඩින් වලින් මැච් දිනවනවා. රියැක්ෂන් ටයිම්, ඇජිලිටි ඒවටත් සයින්ටිෆික් ට්‍රේනින් තියෙනවා. ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂනින් පැත්ත. ඒක දැනටමත් සයින්ටිෆික් විදිහට කරනවා. හැබැයි තවත් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර මෙන්ටල් ස්කිල්ස්, මානසික කුසලතා, ප්‍රෙෂර් හැන්ඩල් කරන එක වගේ දේවල්. ඔව් ඒවටත් දැන් ක්‍රම තියෙනවා. ඉතින් මේ පත්වීම් දෙකෙන් පේනවා වගේ මුළු ලෝකෙම ක්‍රිකට් ට්‍රේනින් වලට සයන්ස් එක කොහොමද බලපාන්නේ? ඒකට ලංකාව කොහොමද ඇඩැප්ට් වෙන්න හදන්නේ කියන එක ගැන හිතන්න මේක හොඳ වෙලාවක්.